අදත් පිළිගන්නවා ගැමිටෝක් අපේ නාලිකාවට. අදත් ආවා ලස්සන කතාවක් අරගෙන. එහෙනම් channel එකට subscribe කරලා එන්නකෝ කතාව බලන්න. හීන් කොළුවට කොහොමද දන්නේ නෑ. ඉක්මනින් යන්න ඕනි බලන්න. මහන්සි අප්පා මොනව කරන්නද? තව ගොඩක් දුරයි නොවේ. මට ඕනි වෙලාවට ලෙඩ්ඩු බලන්න බෑ නොවේ. වෙලාවත් පහුවේ. ඉක්මනින් යන්න ඕනි. ටිකක් විවේක ගන්න පුළුවන්. අද රැට කමල අක්කලාගේ ගෙදර නවතිනවනි. දුවේ පුතා ආවද? තාම නෑ අම්මේ. තවමත් ආවේ නෑනේ. මයි මහත්තයට කරදරයක් වද්ද දන්නේ නෑ. ශබ්දයක් නම් ඇහුණා. ආවද දන්නේ නැහැ. නෑනේ. කමක් නැහැ. ළඟ එනවා ඇති. මම යනවා උයන්න. ඉක්මනට යන්න ඕනි. මගේ හාමිනේ බලාගෙන ඇති. පව් ඊයේ රාත්‍රිය 5 වෙනකල් උන්ද තනියම නොවේ. බඩගිනි අප්පා කමලාක්කලගේ දිදරින් කෑවට හරි ගියෙත් නෑ නොවේ. මගේ හාමිනේ දැන් උයනවා ඇති. සමහරක් විට දැන් උයාගෙන බලාගෙන ඉන්නවද දන්නේත් නෑ. අපේ ඇති යාන්තම් මේ පුටුවෙන් වාඩි වෙලා ඉදලම ගෙට යනවා. මගේ හාමිනේ දන්නේ නැද්ද කොහෙද මනාව කියලා. මාර සුවදක් එන්නේ. බඩගින්න තව වැඩි වෙනවා. මේ අපේ මහත්තයා ඇවිත් තියෙන්නේ. ඇවිත් වාඩි වුණා නම් ගොඩක් මහන්සි ඇති නේද? යමු බඩගිනි හොඳ තමයි. කොහොමද ඉතින් කමලක් කළ එහෙම හොඳින් ඉන්නවද? හාමිනේට කියන්න හොදින් ඉන්නවා. කමලක්කත් ගියා හීන් කොළුවා බලන්න. අපේ අම්මා උදේ මේවා ගෙනාවේ. රහද බලන්නකෝ. ඉතින් කොහොමයි හීන් කොළුවට? හීන් කොළුවා ගෙදරනා මාමා. දොස්තර මහත්තයා මොකදයි කිව්වලටි? දැන්නම් අඩුයි කිව්වා. බෙහෙත් එහෙම දුන්නේ නැති. බෙහෙත් නම් දීලා තියෙන්නේ.
හාමිනේ දන්නවයි වැඩක්. මොකද්ද අපේ මහත්තයෝ? හීන් කොළුවට හොඳට හාල් මැස්සු කන්න කිව්වලු. මහත්තයෝ එහෙනම් අපි හෙට හාල් මැස්සු ටිකක් එහෙම බැදලා බත් ටිකක් හොයාගෙන යමු නේද? මය හාමිනේ ඔබට කියන්න මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද අපේ මහත්තයට තියෙන ප්‍රශ්නේ? මම මේ කල්පනා කොලේ හාල් මැස්සන්ගේ ඔච්චර විටමින් තියෙනව නම් මොකදයි ඔච්චර කෙට්ටු කියලා. මටත් ඒක නම් හිතුණා. අපේ මහත්තයා හීන් කොළුවට හාල් මැස්සු කන්න දීලා මේ හීන් කොළුවව තවත් කෙට්ටු වේදු මන්දා. ඔන්න ඕක ඇතෑරලා දාලා වෙන මොනෝ හරි හදාපන් හාමිනේ. කවුරු හරි ඇවිත් වගේ. බලමු ටිකක්. මේ නංගී මල්ලිනේ ඇවිත් ඉන්නේ. මේ වගේ තව ලස්සන කතාවක් බලන්න subscribe කරලා bell button එක click කරලා තියාගන්න. ගිහින් එන්නම්.